එහෙම සමානාත්මතාවය කියලා සිරා සංකල්පයක් ඇත්තටම නැහැ. හරිම වචන ළමයි සාධාරණත්වය. ඒකේ අදහස හැමෝටම එක විදියට සලකනවා කියන එක නෙමෙයි. හැමෝටම සාධාරණ විදියට සලකන්න ඕන. දැන් සරලව හිතන්නකෝ. ඔයාලගේ ගෙදර ළමයි ඉන්න පොඩි මල්ලි. මට කියනකො ඔයා කන ප්‍රමාණයම පොඩි එක අර පහ වසරේ මල්ලිටත් බෙදෙනවා. උට කන්න පුළුවන්ද? සමානාත්මතාවය නම් එහෙම වෙන්න එපා. ඒක තමයි සමානාත්මතාවය. ඒක වැරදි. තමයි තියෙන්නේ සාධාරණත්වය. ඔයාට ඇති ප්‍රමාණයට ඔයාට දීලා එයාට ඇති ප්‍රමාණයට එයාට දෙනවා. සාධාරණයි වෙන්න ඕනේ. එයාට ඇති ප්‍රමාණය එයාට දෙනවා. ඔයාට බඩ පිරෙන ඔයාට දෙනවා. අන්න සාධාරණයි. අම්මා නැගිටලා උදේ පාන්දර පොල් ගන්න හදනකොට පොල් නැහැ. අම්මා කියනවා චූටි පුතේ පොල් ගෙඩියක් කඩපන් කියලා. චූටි පුතා නගිනවා පොල් ගහන්න. හරිද? පොල් කඩාගෙන විමුණ බයිනවා සරම ගහයි. හරිද? හෙට උදේ ළමයි බලනකොටත් ඔන්න පොල් ඉවරයි. අම්මා කියනවා චූටි දුවට කතා කරලා ඊයේ චූටි පුතා පොල් කැඩුවා. සමානාත්මතාවයේ තියෙනවා. අද චූටි දුවේ උඹ නැගිට පොල් කඩපන්. සාධාරණ ඒක එහෙමද වෙන්න ඕනේ. ලෝකේ තියෙන සංකල්පේ සාධාරණත්වය හොඳේ. ඒකල හැමෝටම මේ සමානව ළමයි රටේ බාහන්න බෙදන්න ඕන කියලා කොහොමත් අපි කියන්නේ නැහැ. හැබැයි අපි ඉකෝනවල කියනවා සාධාරණව බෙදෙන්න ඕන. සාධාරණව. ඇති නැති පරතරය පුළුවන් තරම් අවමයි කරන්න ඕනේ. එතකොට කියන සාධාරණත්වය